Hello guys. ඉතින් අද සැප්තැම්බර් මාසේ 28 වෙනි ඉරිදා අද රාත්‍රියේ තමයි ආසියාවේ ක්‍රිකට් රජවරුන් කිරුළු පළඳින්නේ. ඉන්දියාවයි පාකිස්තානයේ අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙනවා ඩුබායි වල. ඉතින් ඕගොල්ලන් හිතන්නේ කවුද අද ජයග්‍රහණය කරන්නේ? ඉන්දියාවද පාකිස්තානේද? කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක යටින්. ඉතින් මගේ මතය කියන්නම්. ඇත්තටම පාකිස්තානයේ ටූර්නමන්ට් එක පටන් ගනිද්දී සමහර වෙලාවට සුපර් 4 වල එක මැච් එකක්වත් ජයග්‍රහණය කරයිද කියලා සැකයක් තිබ්බා. හැබැයි ඔවුන් ලස්සන්ට ජෙල් වුණා මේ ටූර්නමන්ට් එකේ යද්දී. මේ තත්වය භයානකයි එකාතකින් බැලුවාම ඉන්දියාවට ලොකු අභියෝගයක් හිතුවට වඩා. මොකද මේ පාකිස්තාන කණ්ඩායම මේ ජෙල් වීම. ඉතින් අපි බලමු ඉන්දියාව පැත්තෙන්. ඇත්තටම ඉන්දියාව පැත්තෙන් කතා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔවුන් අංක 1 T20 කණ්ඩායම ලෝකයේ ඉන්න 120ක විතර සම්භාවිතාවයක් තියෙනවා පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරන්න. හැබැයි 80ක විතර සම්භාවිතාවයක් තියෙන්නේ ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරන්න තමයි. ඉතින් හොඳ තරගයක් තියෙයි. ඔවුන්ගේ ක්‍රිකට් වලට එහා ගියපු ඔවුන්ගේ රටවල් අතර ඔවුන්ගේ ජාතීන් අතර තියෙන ඒ ඉන්දියානු පාකිස්තාන සාම්ප්‍රදායික යුද්ධයේ තවත් එක පැතිකඩක් තමයි අද රාත්‍රියේදී පෙන්눔 කරන්නේ. ඉතින් අපි හැමෝම බලන් ඉමු අද රාත්‍රියේ මොකද වෙන්නේ කියලා.